ඔයයි මමයි දෙන්නම එකතු වෙලා ඉංග්‍රීසි ඉගෙන ගන්න යන මේ ගමනේ මං ඉගෙනගත්තු තවත් පාඩමක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න තමයි දැන් මම මේ වීඩියෝ එක කරන්න හදන්නේ. අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ මොඩියුල් නම්බර් 3. අපි එහෙනම් බලමුද මොඩියුල් නම්බර් 3 එකේ මොකද තියෙන්නේ කියලා. Interested in පොඩ්ඩක් අහලා පුරුදු වචනයක් වගේ නේද? ඔව් මේ විදියට නැතත් මෙන්න මේ විදියට අහලා පුරුදුද කියලා චුට්ටක් බලන්නකෝ. ඔයා මේ කෑමකට වැඩි ඉන්ට්‍රස්ට් එකක් නෑ වගේ නේද? ඔයා මේ ෆිල්ම් එකට ඉන්ට්‍රස්ට්ද? එයා ගැන ඔයාට වැඩි ඉන්ට්‍රස්ට් එකක් නෑ වගේ නේද? ඔන්න ඔය වගේ වාක්‍යයක් නම් අහලා ඇති නේද? ඔන්න ඔතනදී ඉන්ට්‍රස්ට් කියන වචනේ ඔයගලන්ට තේරුම ඔයගලන්ට නිකම්ම පැහැදිලි වෙලා තියෙනව නේද මොකද්ද කියලා. ඒ කියන්නේ එයාට ඔයා ගැන වැඩි ඉන්ට්‍රස්ට් එකක් නෑ නේද? ඒ කියන්නේ එයාට ඔයා ගැන වැඩි කැමැත්තක් නෑ නේද? කියලා තමයි ඒ වාක්‍යයෙන් අපි කියන්නේ. අපි like කියන වචනෙට සමාන පදයක් වගේ තමයි මේ ඉන්ට්‍රස්ට් එක එතකොට පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි like වෙනුවට වඩා මේක ටිකක් ඇඩ්වාන්ස් විදියට තමයි යන්නේ. එතකොට ඔයාලට මේ interested in කියන එක කොහොමද මොඩියුල් එකක් විදියට පාවිච්චි කරන්න කියලා තමයි ඔයාලා සාමාන්‍ය දන්න සාමාන්‍ය පාවිච්චි කරන වාක්‍ය රටාවන්ම හරියටම මොඩියුල් එකක් විදියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා තමයි මෙතන මේ මම කියලා දීලා තියෙන්නේ. අපි බලමුද එහෙනම් කොහොමද ඒක පාවිච්චි වෙන්නේ කියලා. අපි කලින් ඉගෙන ගත්ත මොඩියුල්ස් වගේම මේකෙත් මුලින්ම be verb එක දානවා. be verb එක දාලා අපේ මොඩියුල් එක ලියනවා. මොකක්ද අපේ මොඩියුල් එක? interested in. මෙතන විශේෂයෙන් මේ නිපාත පදේ අපි පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද නිපාත පදේ? in කියලා නිපාත පදයක් දීලා තියෙනවා. ඒ නිපාත පදයක් අපි මෙතන විශේෂයෙන්ම ලියන්න ඕනේ. ඊට පස්සේ මේක noun එකක් නම් අපි ඒ noun එක සාමාන්‍ය විදියට ලියනවා. verb එකක් නම් verb එකේ ing form එක ලියනවා. මෙතන බලන්න මම පොඩි විශේෂ දෙයක් ඔයාලට කියලා දෙන්න හදනවා. ing form එකට මම මීට පස්සේ ඉඳලා කියන්නේ ing form එක කියලා නෙමෙයි. ඒ කියන්නේ අලුත් දෙයක්. ing form එකට අපි කියනවා gerund කියලා. මම ඊළඟ මොඩියුල් එකේ ඉඳලා කියන්නේ verb එකක් නම් ing form කියලා නෙමෙයි. ing නම් gerund එක දාන්න කියලා තමයි මම ඔයාලට කියන්නේ. හරි. පැහැදිලිනේ? එහෙනම් දැන් අපි බලමු අපේ උදාහරණ අපි කොහොමද මේක ලියන්නේ කියලා. අපේ පළවෙනි උදාහරණය තමයි අපේ තාත්තා ක්‍රිකට් මැච් බලන්න කැමතියි. කොහොමද අපි අපේ මේ මොඩියුල් එකේ මේ වාක්‍ය කියන්නේ? Our father is interested in watching cricket matches. අපි මුලින්ම අපේ සබ්ජෙක්ට් එක ලියලා තියෙනවා. ඒ තමයි our father. ඊළඟට be verb එක වෙන is දාලා අපේ මොඩියුල් එක වෙන interested in කියන වචනය ලියලා තියෙනවා. ඊළඟට මේක verb එකක්ද noun එකක්ද බලලා මේක verb එකක් නිසා watching කියලා ing form එකෙන් ලියලා තියෙනවා. ඒ කියන්නේ gerund එක දාලා තියෙනවා. ඊළඟට අපේ object එක වෙන cricket matches කියන එක ලියලා තියෙනවා. බලමු අපි එහෙනම් අපේ දෙවෙනි උදාහරණය මොකක්ද කියලා. දෙවෙනි උදාහරණේ ප්‍රශ්නාර්ථීය වාක්‍ය රටාවක්. මම ඊයේ සතියේ කියලා දුන්න විදිහට ප්‍රශ්නාර්ථීය වාක්‍ය රටාවක be verb එක මුලට එන්න ඕනේ. එතකොට කොහොමද මේක ලියලා තියෙන්නේ? ඔයා ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න කැමතිද? ඒ කියන්නේ මේක දැන් ප්‍රශ්නයක්නේ. ප්‍රශ්නයක් නිසා be verb එක තමයි මෙතන මුලට ලියන්න ඕනේ. ඔයා කියද්දී අපි භාවිතා කරන්නේ ආ කියන එකනේ. ආ කියන be verb එක නිසා මේ ආ කියන එක මුලට දාලා ඊළඟට සබ්ජෙක්ට් එක ලියලා තියෙනවා. Are you interested in watching English films? ඔයා ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න කැමතිද? මෙතනත් verb එකක් තියෙන නිසා අපි මෙතන verb එකේ gerund එක යොදාගෙන ඊළඟට object එක ලියලා තියෙනවා. Are you interested in watching English films? මේ විදිහට තමයි ප්‍රශ්නාර්ථීය වාක්‍ය රටාවක මේ මොඩියුල් එක යොදාගන්නේ. තුන්වෙනි උදාහරණේ negative form එකේ උදාහරණයක්. මොකද උදාහරණේ අක්කා උයන්න කැමති නැහැ. ඒ කියන්නේ නැතාර්ථයේ උදාහරණයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙතන කොහොමද අපි ලියන්නේ? පළවෙනියටම subject එක, be verb එක, මොඩියුල් එක, ඊළඟට verb එකක් නම් ing, noun එකක් නම්
සාමාන්‍ය විදියට ලියලා ඔබ්ජෙක්ට් එක ලියනවා. කොහොමද එතකොට අපි ලියන්නේ? Sister is not interested in cooking. එයා නෑ කියන පදේ දාන්න අපි මෙතන is එකට පස්සේ not කියන එක ලියලා තියෙනවා. ඇයි මේක නැතාර්ථයේ වාක්‍ය රටාවක්නේ. ඒක නිසා be verb එකත් එක්ක අපි අනිවාර්යයෙන්ම not කියන වචනේත් ලියන්න ඕනේ. අපි බලමු එහෙනම් අපි ඊළඟ උදාහරණේ. ඊළඟ උදාහරණය ප්‍රශ්නාර්ථීය වාක්‍ය රටාවක්. කොහොමද එතකොට මේ ප්‍රශ්න අපි ලියන්නේ? මුලින්ම be verb එක ලියලා, subject එක ලියලා ඊළඟට module එක දානවා. දැන් අපි එහෙනම් ලියමු බලන්න මේ කොහොමද ලියන්නේ කියලා. ඔයා මේ නාට්‍යයට කැමතිද? කොහොමද ලියන්නේ? Are you interested in this drama? නාට්‍යයට කියන්නේ drama කියලානේ. එතකොට මුලින්ම be verb එක දාලා ඊළඟට subject එක ඊළඟට module එක ඊළඟට මේක noun එකක් නිසා ඒ noun එක ඒ විදිහටම මෙතන පාවිච්චි කරලා තියෙනවා. පැහැදිලි නේද? අපේ තුන්වෙනි module එකේ අන්තිම උදාහරණය තමයි මට තව දුරටත් එයා ගැන කැමැත්තක් නැහැ. අපි ගොඩක් වෙලාවට මේ වාක්‍ය ලියනවා නේද? එතකොට කොහොමද මේ වාක්‍ය අපි කියන්නේ? I am not interested in him anymore. තවදුරටත් කියලා ලියන්න තමයි මම මේ anymore දාලා තියෙන්නේ. මෙතන මේකත් නැතාර්ථයේ වාක්‍ය රටාවක් නිසා තමයි මම be verb එකට පස්සේ not කියලා දාලා තියෙන්නේ. මං හිතනවා මේ වාක්‍ය රටාවන් ටික ඔයාට තේරුණා කියලා. මෙතන මොකක්ම හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් ඔයාට පුළුවන් මගෙන් අහලා දැනගන්න. මම දන්න විදිහට ඔයාට උදව් කරන්න මං කැමතියි. එහෙනම් තවත් මම මොඩියුල් වීඩියෝ එකක් අරගෙන එනකන් දැනට මං කියලා දුන්න මොඩියුල්ස් ටික හොඳට ප්‍රැක්ටිස් කරගමු නේද? thank you ඔයාලා හැමෝටම මගේ වීඩියෝ එක බලුවට. අපි දෙන්නම එකතු වෙලා එහෙනම් අපි අපේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගමු.